මම අද ඇවිල්ලා තින්නේ ඔයගලන්ට මේ සාහිත්‍ය මාසය වෙනුවෙන් පොඩි දරුවන්ට ගෙදර නිකන් ඉන්නවා ඉස්කෝලේට යන්නේ නැතුව ඉන්න ළමයින්ට හරි පාළු වෙතිනේ. ඒ නිසා මම ඒගොල්ලන්ට අත්වැඩක් වගේ කියලා දෙන්න මේ බුක් මාකර් එකක් හදන හැටි ගැන කියලා දෙන්නයි ඇවිල්ලා තියෙන්නේ. මේ බුක් මාකර් එකක් කියන්නේ අපි පොතක් කියවලා මෙන්න මෙහෙම බලන්න මෙන්න මේ පොත කියවගෙන යනකොට අපිට මොන හරි වැඩක් එනවා. එතකොට අපිට පොත කියවන්න බැරුව යනවා. එතකොට අපි පොත කියවපු තැනින් නතර කරන්න ඕනේ. එතකොට අපි කරන්න ඕනේ ඒ පොත මෙන්න මේ මාකර් එක දාලා ලකුණක් තියාගත්තම මෙතන තමයි අපි කියවපු තැන කියලා මේ අපිට නතර කරන්න අපි මේක ගහනවා මෙහෙම. එතකොට අපිට ආයි පොත අරිනකොට මතක් වෙනවා මෙතන තමයි අපි කියවලා නතර කරපු තැන කියලා. ඒකට තමයි බුක් මාකර් එකක් අපි යොදාගන්නේ. මේ මං ඉතින් එක විදියට පාට විදියට හදලා තිනවා. ළමයින්ට ආස හිතෙන්නේ මෙහෙම බලනකොට උගලන්ට ආස හිතෙනවනේ මේ බලනකොට කලපුල් විදියට තියෙනවනේ. එක ක්‍රමයකට මේවා හදන්න පුළුවන්. අද පුරුදු වෙන ලස්සන ඒවා මේ මං වගේ උගලන්ට හදන්න පුළුවන්. ඒකට තමයි මේ බුක් මාකර් එක. එතකොට බුක් මාකර් එකක් හදනකොට අපිට මේ වගේ බෝඩ් කෑලි අවශ්‍ය වෙනවා. බ්‍රිසෙල් බෝඩ් ගත්තම කපලා පාට හැම පාටම යොදාගෙන ඒක කරන්න පුළුවන්. මම දැන් එක පාටකින් දැන් ඕගලන්ට එකක් හදන විදිය මේ හදන්න ඕන බඩු බහිරාදිය සෑම මෙතන තියෙනවා. මෙතන මේ මුතු තියෙනවා. මෙතන මේ කටර් එකෙන් ඩිසයින් කරලා කපපු මේ ඩිසයින්ස් තියෙනවා. මෙතන මෙන්න මේ වගේ කටර්ස් තියෙනවා. මේවා ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මම නම් අතින්ම කපනවා. අතෙන් කපන්න හැඩතල පුරුදු නැති අයට ඉස්සෙල්ලා ක්‍රමයෙන් පුරුදු වෙනතුරු මේ වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. මේ කටර් එකට මේ කොළිය දාලා මෙහෙම ප්‍රෙස් කරපුවාම මේකෙන් කපන්න පුළුවන්. මේ වගේ ගොඩාක් හැඩතල තියෙනවා. මේව ඔක්කොම මම අතින්ම කපපුවා. එතකොට මම මේ තියෙන්නේ මෙතනක් තියෙනවා මේ පබුලෝ මේ බොත්තා මේ හැම දෙයක්ම මුතු හැම දෙයක්ම මේ වෙනුවෙන් මම පාවිච්චි කරනවා. මේව ඇතුලේ තියෙන්නේ ඔක්කොම ඒවා තමයි. දැන් මම ඕගලන්ට එකක් හදන විදිය කියලා පෙන්නන්නම්. මෙන්න ඒකට අපි හදන්න යනකොට මේ වගේ හැඩයකට අපි බෝඩ් එක කපා ගන්න ඕනේ. මේක මේ හැඩතලයේ තියලා මෙහෙම කපා ගන්න පුළුවන්. මේක හදන විදිය. මේක හදන එක තමයි හරිම ලේසි මේක. මේක හදද්දී බලන්න මෙහෙම දැන් කපා ගත්ත කොටස මේ පැත්ත අපි මෙහෙම නවනවා. ඊට පස්සේ මේ පැත්තට නවලා මේ පැත්ත හොඳට ඇඩ්ජස්ට් කරගෙන දැන් අපි ගම් ටික අරගෙන එක පැත්තකට මෙහෙම ගානවා. මෙන්න මේ පැත්තට විතරයි ගාන්නේ. ලස්සනට හොඳට ගම් ටික ගා ගන්නවා. මේ බෝඩ් එක ටිකක් ඝනකම වැඩි.